Welcome to Logic Auto SL. Yeah, man, check out this dope shit. Get ලොජික් කොටෝ SL එක එකතු වෙන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාවේ පාරවල නිතරම දක්නට නොලැබෙන හැබැයි දැක්කාම ආපහු හැරිලා බලන්න හිතන අමුතු වාහනයක් ගැන. ඒ තමයි Nissan සමාගමෙන් හඳුන්වා දීපු Urban Sport Crossover. එහෙම නැත්නම් Nissan Juke YF50 2011 SUV එක ගැන. මේ සාම්ප්‍රදායික හැච්බැක් හා සෙඩන් මාදවලින් වෙන්ව පාරිභෝගිකයන් සඳහා වෙනස්ම අද්විතීය විකල්පයක් ලබා දීමේ අරමුණින්ම නිර්මාණය වුණා. මේ පළවෙනි ජෙනරේෂන් එක පටන් ගන්නේ 2010. මේ වාහනේ 2010 ඉඳන් 2019 වෙනකම්ම ෆේස් ලිෆ්ට් ගණනාවක් ඔස්සේ මේ ජෙනරේෂන් එක නිෂ්පාදනය වෙනවා. අද අපි කතා කරන වාහනේත් මේක ෆස්ට් ජෙනරේෂන් එකේ වාහනයක්. තවද මේ විශේෂ මාඩලයක් කරන Nissan Juke Nispo වාහනේ 2013 දී නිර්මාණය කර අතර එහිදී ටර්බෝ සහිත බලවත් එන්ජිමක් අඩංගුයි තිබුණා. තවද Nissan Juke R වශයෙන්ද GTR හි එන්ජිම වන 3.8 ලීටර් V6 twin turbo ඇතුළත් එන්ජිම ඇතුළත් වාහනයක්ද මේ වාහනේ මුල් කොට සාදා තියෙනවා. වසර 9ක සාර්ථකත්වයෙන් පසු Nissan සමාගම විසින් 2019 දී මේ දෙවෙනි පරම්පරාව YF16 කාණ්ඩයද ඉදිදක්වලා තියෙනවා. අද අපි කතා කරන්නේ මේ පළවෙනි පරම්පරාව වන YF15 කාණ්ඩය ගැන. ඊළඟට අපි කතා කරන්නේ මේකේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන. මෙහි තියෙන පෙනුම නිසාම Nissan සමාගම මේක හැදුණුයේ Urban Sport Crossover ලෙස. මෙහි බාහිර හැඩේ ප්‍රධාන කොටස් තුනක් පදනම්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පළවෙනි එක ගත්තොත් the polarizing front end. ඒ කියන්නේ මේකේ දෙපැත්තේ තියෙන signature light system එක. මේක තියෙන්නේ bonnet එකේ කෙළවරේ. අනිත් එක තමයි මේකේ ප්‍රධානම light එක. ඒක වෘත්තාකාර හැඩයකින් යුත් light එකක්. ඒ වගේම මේකේ පහළින්ම තියෙන light එක fog light එක. හැබැයි මේක fog lights නම් factory fitted ආවේ නැහැ. මේක after market තමයි අපි fit කරලා තියෙන්නේ. ඊළඟ අංගේ තමයි coupe like profile. ඒ කියන්නේ මේකේ පසුපස තියෙන door එක handle එක hidden door handle එකක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් අය කියනවා මේ system එක ඉස්සෙල්ලාම ආවේ Honda Vezel එකට කියලා. ඒත් මේක ඉස්සෙල්ලාම Nissan Pathfinder කියන SUV එකේ. ඒක 1980 ගණන් වල ආව SUV එකක්. තාමත් කන්ටිනියු වෙමින් පවතින SUV එකක් ඒක. අනිත් අංගේ තමයි the rear end. ඒ කියන්නේ මේකේ පසුපස tail light system design එක. මේක හුඟක් සමානයි Nissan වල ප්‍රසිද්ධම කාර් එකක් වන the Nissan Fairlady හෙවත් Nissan 370Z කියන කාර් එකට. තව මේක ස්ටියරින් වීල් එකත් Nissan 370Z කියන කාර් එකට හුඟක් සමානයි. මේ තරමක් මහත ටයර් තියෙන නිසා SUV එකක් වුණත් බොඩි රෝල් එකක් දීමේ හැකියාව බොහෝ අඩුයි. මේ කාර් එකේ තියෙන සැප පහසුව ස්පෝර්ටි ෆීලින් එක සහ පර්ෆෝමන්ස් එකත් එක්ක මම නම් හිතන්නේ දැන්ට ලංකාවේ මේ ගානට තියෙන වෙන කාර් එකකින් මේ ෆීලින් එක ගන්න පුළුවන් කියලා. ලංකාවේ තියෙන හුඟක්ම ජූක් වල දක්නට ලැබෙන්නේ 1.5 ලීටර් හෝ 1.6 ලීටර් එන්ජින් ඇතුළත් වාහනයි. මේ 1.5 ලීටර් එහෙම නැත්නම් HR50 කියන එන්ජිම ලංකාවේ දුරක් Nissan වාහන වල යූස් වෙනවා. අපි හුඟක් දන්න Nissan Tiida, Nissan Bluebird, Nissan March, Nissan Cube වගේ වාහන වල මේ එන්ජින් එක යූස් වෙනවා. මේ එන්ජින් එකට එන්ජින් ඔයිල් ලෙස 15W40 එන්ජින් ඔයිල් එක යූස් කරන අතර Doctrine brake oil එක යූස් කරනවා. 1.6 ලීටර් ඇතුළත් එන්ජින් තියෙන වාහන ගොඩක්ම මැනුෆැක්චර් කරන්නේ UK වලින්. ඒ වගේම මේකේ තවත් එන්ජින් වර්ග කීපයක්ම තියෙනවා. ප්‍රධාන එන්ජින් වර්ගයන් ලෙස 1.6 ලීටර් turbo DIG එන්ජින් ගන්න පුළුවන්. මේ එන්ජින් ඇතුළත් වාහනේ හුඟක්ම නිෂ්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියානු මාකට් එකට. අපි අද කතා කරන වාහනේ හෝස් පවර් එක ගත්තොත් හෝස් පවර් එක 120 හෝස් පවර් එකක් තියෙනවා. RPM එක 4000 5000 අතරදී. තවද නිව්ටන් මීටර් එක 150 නිව්ටන් ටෝක් එකක් ගන්න පුළුවන්. RPM එක 4000 වගේ වෙද්දි. මේක ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක්. ඒ වගේම ස්පෝර්ට්, නෝමල්, ඉකෝ කියන මොඩ් තුනක්ම මේ වාහනේ තියෙනවා. මේකෙදි නෝමල් මෝඩ් එකේදී වාහනේ සාමාන්‍ය වාහනයක් ආකාරයෙන්ම ගමන් ගන්න අතර ඉකෝ මෝඩ් එකේදී පිකප් එක සහ පර්ෆෝමන්ස් ටිකක් අඩුයි. මේකේ ස්පෝර්ට් මෝඩ් එකේදී RPM එක ඉක්මනින්ම 4000 වලින් එහාට රීච් කරනවා. ඒකෙදි මේ වාහනේ ගන්න පුළුවන් උපරිම හෝස් පවර් එක සහ ටෝක් එක ඉක්මනින් ලබා දෙනවා. මේකෙදි ටොටල් රෙස්පොන්ස් එක හා හැන්ඩ්ලින් පවර් ඉතාමත් ස්පෝර්ටි ගතිය තමයි පදින කෙනාට ෆීල් වෙන්නේ. ඇත්තටම ඕනෑම වාහනයක් ඉක්මනින්ම ඕවර්ටේක් කර ගැනීමේ හැකියාවක් මේ ස්පෝර්ට් මෝඩ් එකේදී මේ වාහනේට තියෙනවා. මොකද කියනවා නම් මේ වාහනේ උපරිම පවර් එක හෝස් පවර් එක සහ
ටෝක් එක ඉක්මනින්ම ලබා දෙන නිසා. අනිත් ප්‍රධානම දේ තමයි මේ වාහනේ තියෙන ගියර් බොක්ස් එක. ඒ තමයි එක්ස්ට්‍රොනික CVT ගියර් බොක්ස් එක. හුඟක්ම අය Nissan වාහන වලට බය වෙන්නේ මෙන්න මේ ගියර් බොක්ස් එකේ එන ඉෂුව එක නිසා. ඇත්තම කියනවා නම් මම මේ කාර් එක දැන් අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරනවා. ඒ වගේම මම මේ කාර් එක කිලෝමීටර් ලක්ෂයට එහා ඩ්‍රයිව් කරලා තියෙනවා. මට මේ වෙනකම් මේ කාර් එකේ ගියර් බොක්ස් එකේ කිසිම ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. මේ වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක ගත්තොත් සිටි එකේදී ලීටරයට කිලෝමීටර් 10ක් 12ක් වගේම අවුට් ස්ටේෂන් වලදී කිලෝමීටර් 15ක් වගේ ලීටරයට කරනවා. මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරොත් ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට ඉතාමත් කම්ෆර්ටබල් සහ ස්පෝර්ටි සීට්ස් ලබා දී තිබෙන අතර පසුපස සඳහා තිදෙනෙකුට ප්‍රමාණවත් පන්දි සීට්ස් ලබා දී තිබෙනවා. බොහෝ විට දුර ගමනක් යාම සඳහා නම් දෙදෙනෙකුට වඩාත් ප්‍රමාණවත් වෙනවා මේ පසුපස තිබෙන සීට්ස්. ඉතාමත් හොඳ බූට් ස්පේස් එකක් මෙහිදී ලබා දී තිබෙන අතර පසුපස සීට් ෆෝල්ඩ් කිරීමෙන් එහි බූට් ස්පේස් එකේ ස්පේස් එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අදින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ නොදන්න වාහන ගැන දැනගන්න අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නොදන්න අයට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. Thanks for watching and subscribe my channel.